හරි අයිබෝන් ළමයි අදත් පොඩ්ඩක් එහෙම වෙන්නුණා හේතුව තමයි මේ ඉරිදා පන්තියේ නිවාඩු මාසේ වෙනස් කරන්න මං ඇදුවේ අඟහරුවාදට දාලා. ගිය සතිය අඟහරුවාදා මේ කරගන්නුනේ නැහැ. සෙමිනාර් එකක් පැටලලා නිසා ආයතනයේ එකම ආයතනයේ සහ එකම පන්තිය නිසා මගේ පන්තිය නවත්තගත්ත සෙමිනාර් එකක් නිසා ඒකෙන් මේ අද පන්තිය නෑ කියලා කියන්න ඔයාලට පණිවිඩයක් දී ගන්න විදියක් නැති වුණා. ඒක නිසා අද ක්ලාස් එකේ පැය දෙකක් මේ විදියට ඔන්ලයින් එකක් මේ වීඩියෝ එකක් දැම්මා. පැය දෙකකට පස්සේ මම එනවා. හරි? එතකොට මේ මෙතනදී දැන් අපි කතා කරන්න යන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන පාඩම. එතකොට මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය බලාගෙන යන්න. දැන් වෙනදා වගේ නෙමෙයි අද හැමෝටම හොඳ සවුන්ඩ් එකක් ලැබෙයි කියලා මම හිතනවා. මම ඒ ටික හදලා යන්නේ වැඩේ. ඒක නිසා අද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පාඩමේ මේ ටික වීඩියෝ ලෙසන් එකක් විදිහට බලාගෙන යන්න. හරි? මම ආවට පස්සේ කියන්නම් වැඩේ මේ ලබන සතියේ ඉඳලා අඟහරුවාදා දිගටම යනවා කියන එක මේ නිවාඩු දවස් ටිකේ. හරි? තව පාඩම් දෙකයි අපිට තියෙන්නේ ප්‍රවේණී සාමය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පාඩම. ප්‍රජනනයේ පාඩම ලැබෙනවා ඔයාලට. හරිද? මේ විදිහට වේගෙන් අපි බලාගෙන යන්න වෙලේ. හරිද? ඔයාලගේ ටියුට් ගන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පාඩම ගැන කතා කරන්නේ. හරි ටියුට් එකේ පෙරලා ගන්න මම යන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන පාඩම. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ මේ පාඩම අපි ඉස්සරහා මතක් කරගමු. ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? නැත්නම් ප්‍රතික්‍රියකයක් කියන්නේ මොකද්ද? ඵලයක් කියන්නේ මොකද්ද කියලා. හරිද? මේ බලන්න. ප්‍රතික්‍රියකයක් මම ගන්නවා මේ A ධන B එකතු වෙලා C ධන D හදනවා. මේකේ AB කියන්නේ ප්‍රතික්‍රියක CD කියන්නේ ඵල නැත්නම් ප්‍රතිඵල. හරි? ප්‍රතික්‍රියක සහ ඵල. ඒතර තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයක් කියලා කියන්නේ මේ ප්‍රතික්‍රියාවක් සිදුවන වේගය. මේ ප්‍රතික්‍රියාව කොච්චර වේගෙන් වෙනවද? කොච්චර හිමින්ද වෙන්නේ කියන එක තමයි මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා කියන්නේ. හරි? එතකොට මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මනින්න අපිට තියෙන ක්‍රම ප්‍රධාන ක්‍රම කීපයක්. අතන දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි ඒකක කාලයකදී. ඒ කියන්නේ අපි දන්නා කාලයකදී. හරිද? ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය මනින්න. සිද්ධ වෙන විපර්යාස කියන්නේ එක්ක වැයවන ප්‍රතික්‍රියක ගන්න නැත්නම් හැදෙන බල ගන්න. දැන් A ධන B එකතු වෙවි අරයා හදද්දී මෙයා අඩු වෙනවනේ. ඒකට කියනවා සුදු මෙයාව වැය වෙනවා කියලා. මෙයා වැය වෙනවා, මෙයා හැදෙනවා. නේ? මෙයා වැය වෙනවා, මෙයා හැදෙනවා. හරි. එතකොට මෙයා වැය වෙන ප්‍රමාණය ඒකක කාලයකදී මෙයා වැය වෙන ප්‍රමාණය මෙයා හරි වැය වෙන ප්‍රමාණය. නැත්නම් ඒකක කාලයකදී මෙයා හරි හැදෙන ප්‍රමාණය. අපි ඒකට පොදුවේ කියනවා ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය කියලා. සිදුවන විපර්යාස ප්‍රමාණය. විපර්යාස ප්‍රමාණය කියන්නේ එක්ක වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය නැත්නම් නිපද වෙන ඵල ප්‍රමාණය. හරිද? එක්ක වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය නැත්නම් නිපද වෙන ඵල ප්‍රමාණය. ඔන්න ඒකක කාලයකදී සිදු විපර්යාස ප්‍රමාණය කියන්නේ. මේකෙන් අපිට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මැනගන්න පුළුවන්. හරි? මේකේ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය මැනගන්න අපිට පුළුවන්. එක්ක ඒකක කාලයක කියන්නේ අපි ගමුකෝ විනාඩි 5කදී. විනාඩි 5කදී වැයවන A සහ B ප්‍රතික්‍රියක ප්‍රමාණය. විනාඩි 5කදී නිෂ්පාදනය වෙන C හෝ D ඵල ප්‍රමාණය. ඒක තමයි එක ක්‍රමයක්. හරි. තව ක්‍රමයක් තියෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මනින්න නිශ්චිත විපර්යාස ප්‍රමාණයක් නිපද වීමට හෝ වැය වීමට ගතවන කාලය නෙමෙයි. දැන් බබා මේකෙන් අපි මැන්නේ වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණයක් හෝ නිපද වෙන ඵල ප්‍රමාණයක් නේ. ඒතකොට එක්ක ග්‍රෑම් වලින් අඩු වෙන වැඩි වෙන ප්‍රමාණයක් අපිට මනින්න පුළුවන්. හරි. ග්‍රෑම් වලින්. එහෙම නැත්නම් ගන්න සෙන්ටිමීටර වලින් පරිමාව. හිතන්නකෝ මෙහෙම. මේකට දාලා තියෙන මොනවා හරි කැල්සියම් කාබනේට් ස්පටික ග්‍රෑම් 10ක්. ග්‍රෑම් 10 විනාඩි 5ක් යනකොට කොච්චර අඩු වෙලාද? ඒතකොට වැය වෙන ප්‍රතික්‍රියක මනින්න පුළුවන් ග්‍රෑම් වලින්. හිතන්නකෝ නිෂ්පාදනය වෙනවා කියලා වායුවක් මනිනවා. අර අපි ගිය සතියේ කතා කරා වගේ වායුවක් මනිනවා. අර
ජලය යටකුරු විස්ථාපනයෙන් වාතය යටකුරු විශේෂයෙන්ම ජලය යටකුරු විස්ථාපනය. ජලය යටකුරු විස්ථාපනය පාවිච්චි කරලා අපිට වායු පරිමාවක් මැනගන්න පුළුවන්. එතකොට ඒ මැනගන්නේ නිපද වූ ඵල ප්‍රමාණය ඝන සෙන්ටිමීටර වලින්. ඒක නිසා මේ වැයවන ප්‍රතික්‍රියක හෝ නිපදවන ඵල ප්‍රමාණය මෙන්න මේ ඒකක වලින් අපිට මැනගන්න පුළුවන්. තේරුණාද? ඔය ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. දෙවෙනි එක යම් විපර්යාස ප්‍රමාණයක් සිදුවීමට ගතවන කාලය මැනීම. බලන්න බබා ඒකේ මනින්නේ කාලයක්. ඒකෙන් තප්පර වලින්. ඒකේ මනින්නේ කාලයක් අපි. යම් විපර්යාස ප්‍රමාණයක් සිදුවීමට ගතවන කාලය. මම මේ වගේ මොනවා හරි ප්‍රතික්‍රියක වලින් ග්‍රෑම් 5ක් ගන්නවා. මේ ග්‍රෑම් 5ම වැය වෙන්න කොච්චර කාලයක් ගියාද? මේ ග්‍රෑම් 5ම වැය වෙන්න කොච්චර කාලයක් ගියාද? ඒක තමයි දෙවෙනි ක්‍රමවේදය. මෙන්න මේ ක්‍රම දෙකට අපිට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මැනගන්න පුළුවන්. හරි. එතකොට ඒකට අදාළ සමීකරණයක් තියෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි වැය වෙන ප්‍රතික්‍රියා ප්‍රමාණය බෙදීම කාලය. එහෙම නැත්නම් නිපදවන ඵල ප්‍රමාණය බෙදීම කාලය. එහෙනම් අපිට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ සමීකරණයක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කරනවා මේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයකට බලපාන ප්‍රධාන සාධක 4ක් අපි ඉගෙන ගන්නවා. හරි. එකක් තමයි බබා උෂ්ණත්වය. රස්නේ වැඩි වුණාම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි. හරි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ උෂ්ණත්වය දෙවෙනි එක පෘෂ්ඨ වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ තනි ලී කොටයක් දාලා දර වලින් ටිකපත්තු කරගන්න එකද ලේසි. දර කොටේ කැරි කැරි වලට පළල පත්තු කරන එකද ලේසි. ඒක තමයි මේක කතා කරන්නේ. මේක ටිකක් කතා කරන්න තියෙනවට පටලැවෙන කතාවක්. ඒක සමග ඉස්සරහට කතා කරන්න. පෘෂ්ඨ වර්ගඵලයක් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපානවා. හරි. හිතන්නකෝ අම්ලයකට දානවා කියලා සිංක් කැලි සිංක් කැබලි තනි කැලල්ලක් විදිහට දැම්මොත් ඉක්මනින් ප්‍රතික්‍රියාව කරන්නේ චූටි කෑලි වලට කපලා දැම්මොත් ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවයට ඉක්මනින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ආ දන්නවා පොඩි කෑලි වලට කැඩලා දැම්මම ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අපි යන්නේ කතා කරනවා පෘෂ්ඨ වර්ගඵලය යටතේ. වැඩි විස්තර කතා කරන්න ඉස්සරහට ඈ. ඊළඟ එක සාන්ද්‍රණය. සාන්ද්‍රණය වායුවක් නම් පීඩනය. ළමයි සාන්ද්‍රණය නැත්තම් මේ පීඩනය වැඩි වුණාම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. ඒකත් මම විස්තර කරනවා ඉස්සරහට. උෂ්ණත්වය පෘෂ්ඨ වර්ගඵලයේ සාන්ද්‍රණය වැඩි ඊට පස්සේ උත්ප්‍රේරක. උත්ප්‍රේරක කියලා જાතියක් තියෙනවා. මේකත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට වැදගත් වෙනවා. ඔන්න මේ තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ පාඩමේ මුල් කොටස. අපි ටියුට් එක බලාගෙන යන්න. ගන්න බෑගේ ටියුට් එක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන කොටස පෙරලා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපි ගියසතිය කතා කරපු පාඩමට පස්සේ තියෙන පාඩම. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. ලියන්න මේ පළවෙනි තිත්තිරේ ධ්‍යාන කොටුව ඇතුලේ තියෙන තිත්තිරේ ලියන්න. ඉස්සරහම අපි අර්ථ දැක්වීම ලියමු. රසායනික ප්‍රතික්‍රියාවක් යනු කිසියම් ද්‍රව්‍ය සමූහයකින් වරහන් ඇතුළේ යන ප්‍රතික්‍රියක කියලා. වරහන් ඇතුළේ ප්‍රතික්‍රියක කියලා ලියන්න. වරහන් වල නව ද්‍රව්‍ය සමූහයක්. නව ද්‍රව්‍ය සමූහයක්. වරහන් ඇතුළේ යන ඵල කියලා. ඵල
ඵල. බවට පත්වීමේ ක්‍රියාවලිය වේ. වරහණාලා බවට පත්වීමේ ක්‍රියාවලිය වේ. බවට පත්වීමේ ක්‍රියාවලිය වේ. බවට පත්වීමේ ක්‍රියාවලිය වේ. බවට පත්වීමේ ක්‍රියාවලිය වේ. ක්‍රියාවලිය වේ. ඒකම කියන්න මෙහිදී පරමාණු විසින් බන්ධන බිඳහෙලා නව බන්ධන ඇති කර ගැනීම සිදු කරයි. බන්ධන බිඳහෙලා නව බන්ධන ඇති කර ගැනීම සිදු කරයි. බන්ධන බිඳහෙලා නව බන්ධන ඇති කර ගැනීම සිදු කරයි. නව බන්ධන ඇති කර ගැනීම සිදු කරයි. නව බන්ධන ඇති කර ගැනීම සිදු කරයි. හරි නේද? දැන් ඔන්නව තමයි මූලික කතාව. ඊට පහළින් මෙහෙම කියනවා රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක පරමාණු නව රසායනික හා භෞතික ගුණ සහිත නිෂ්පාදන සෑදීමට නැවත සකස් වේ. ළමයි මේ ප්‍රතික්‍රියක එකිනෙකට ප්‍රතික්‍රියා කරද්දී තියෙන බන්ධන කැඩිලා අලුත් බන්ධන හැදිලා අලුත් අය හැදෙනවා. තියෙන බන්ධන කැඩිලා අලුත් බන්ධන එකතු වෙලා තමයි අලුත් බන්ධන සහිත මේ අලුත් ද්‍රව්‍ය හදාගන්නේ. ඒකයි ඒ කියන්නේ. රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක පරමාණු නව රසායනික හා භෞතික ගුණ සහිත නිෂ්පාදන සෑදීමට නැවත සකස් වේ. සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවකදී පරමාණු නිර්මාණය වීමක් හෝ විනාශ වීමක් සිදු නොවන නිසා ප්‍රතික්‍රියාවෙන් දෙපස පරමාණු සංඛ්‍යාව හා වර්ගය සමාන විය යුතුය. අපි අර ගිය කලින් පාඩමේ තුලනය කරේ අන්න ඒක. දැන් ප්‍රතික්‍රියා තුලිත කිරීම කියලා කතා කරේ ඒක. එතනදී මොකක්ද වෙන්නේ? මේ පැත්තේ තියෙන ප්‍රතික්‍රියක වර්ග තමයි මේ පැත්තේ බල විදියට තියෙනවා. ඒ කියන්නේ මෙතන සෝඩියම් තියෙනවා, මේ සෝඩියම් තියෙනවා. මේ කැල්සියම් තියෙනවා, මේ කැල්සියම් තියෙනවා. මේ සෝඩියම් පහයි නම් මේ පහයි. ඒ තලයේ දෙපස පරමාණු සංඛ්‍යාවන් සහ පරමාණු වර්ගයන් සමාන වෙනවා. ඒකයි ඒ කියන්නේ. හරි? ඊට පහළ ඩොට් එකේ ලියන්න මෙහෙම. පහළ ඩොට් එකේ ලියමු. ලියන්න මේ විදියට. රසායනික ප්‍රතික්‍රියා සිදුවන වේගය සිදුවන වේගය සහ ප්‍රමාණය උෂ්ණත්වය සාන්ද්‍රණය හා උත්ප්‍රේරකවල බලපෑම. උත්ප්‍රේරකවල බලපෑම වැනි විවිධ සාධක මත රඳා පවතී.
වැනි විවිධ සාධක මත රඳා පවතී. වැනි විවිධ සාධක මත රඳා පවතී. අපි බලමු මේවත් එක කොහොමද ප්‍රතික්‍රියාශීලතාව වෙනස් වෙන්නේ කියලා ඉස්සරහට මේ ටික කතා කරලා යන්න. හරි. බලන්න එහා පැත්ත පිටුව. එහා පැත්ත පිටුව. අප අවට සිදුවන බොහෝ වෙනස්කම්. මොකද බලන්න දාලා තියෙනවා. අප අවට සිදුවන බොහෝ වෙනස්කම් සඳහා රසායනික ප්‍රතික්‍රියා වගකිව යුතුයි. මෙම වෙනස්කම් සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. ළමයි උදාහරණ එක දාලා තියෙන්නේ. ඔය චිත්තිරි වල මුකුත් ලියන්න ඕනේ නැහැ. හොඳේ. හරි. ඔය තියෙන රසායනික ප්‍රතික්‍රියා සඳහා උදාහරණ ඔක්සිකරණ ප්‍රතික්‍රියා. කාබනික ප්‍රතික්‍රියා. කාබනික ප්‍රතික්‍රියා කියන්නේ අපේ ඇඟේ සිද්ධ වෙන RGN වගේ විවිධ රසායනික ප්‍රතික්‍රියා. හරිද? ශුද්‍රජීවී ප්‍රතික්‍රියා. ශුද්‍රජීවීන් මගින් මැරිච්ච සත්තු වියෝජනය කරනවා. කුණු එක එක දේවල් කුණු කරනවා. ඒවා ශුද්‍රජීවී ප්‍රතික්‍රියා. ආම්ලික ප්‍රතික්‍රියා. එක එක අම්ල වර්ගات එක්ක සිද්ධ වෙන ප්‍රතික්‍රියා. එකක් නිකන් දාලා තියෙනවා. ලෝහ සමග සිද්ධ වෙන ප්‍රතික්‍රියා. එක එක ලෝහات එක්ක සිද්ධ වෙන ප්‍රතික්‍රියා. ඔවා මේ රසායනික ප්‍රතික්‍රියා කියන්නේ. හරිද? ලියන්න එතන එහා පැත්තේ තියෙන ලොකු රූල් ටිකේ. ඒ ටික ඉස්සරහා තියෙන ලොකු රූල් ටිකේ ලියන්න මෙන්න. මෙම ප්‍රතික්‍රියාවන් විවිධ වේගවලින් සිදුවිය හැකිය. මෙම ප්‍රතික්‍රියාවන් විවිධ වේගවලින් සිදුවිය හැකිය. මෙම ප්‍රතික්‍රියාවන් විවිධ වේගවලින් සිදුවිය හැකිය. විවිධ වේගවලින් සිදුවිය හැකිය. ඇතැම් ප්‍රතික්‍රියා වේගවත් වන අතර ඇතැම් ප්‍රතික්‍රියා සෙමෙන් සිදුවේ. ඇතැම් ප්‍රතික්‍රියා වේගවත් වන අතර ඇතැම් ප්‍රතික්‍රියා සෙමෙන් සිදුවේ. ඇතැම් ප්‍රතික්‍රියා සෙමෙන් සිදුවේ. සෙමෙන් සිදුවේ. හරි. ඔයාලට බලලා තියෙනවා විවිධ රසායනික ප්‍රතික්‍රියාවල වේගය. ළමයි මේ වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවට ඒකෝ හිමින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවට ඒකෝ බලමු. හරි. මට කියන රතිඤ්ඤා කඩලා පත්තු වීම වේගෙන්ද හිමින්ද වෙන්නේ? අද පත්තු කරාම අද පිච්චුවම හෙටද පුපුරන්නේ? අද පත්තු කරාම හෙට පුපුරනවා. නෑ ශනික පුපුරනවා. එතකොට ඒක ඊටමත් වේගෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. හරි. එතකොට යකඩ මල වැඳීම. යකඩ මල වැඳීම කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව. හැබැයි ඒක හිමින් වෙන්නේ. අද යකඩයක් තියෙනවා හෙට සම්පූර්ණ මල කඩ ගන්නවා. එහෙම නෑ. ඒ රසායනික ප්‍රතික්‍රියා හිමින් සිද්ධ වෙනවා. ආන් එහෙම වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියා සහ සෙමෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියා ටිකක් තියෙනවා. ලියමු. වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියා පැත්තට යන්න. වේගයෙන් සිදු වෙන ප්‍රතික්‍රියා පැත්තට යන්න. රතිඤ්ඤා කරලක් පිපිරීම. ඒකලින් ඉස්සෙල්ලා. රතිඤ්ඤා කරලක් පිපිරීම. රතිඤ්ඤා කරලක් පිපිරීම. රතිඤ්ඤා කරලක් පිපිරීම. දෙක ලියන්න. සිංක් කැබැල්ලක් තනුක අම්ලයක් සමග ප්‍රතික්‍රියා කිරීම. දැන් සිංක් කැබැල්ලක් තනුක අම්ලයක් සමග ප්‍රතික්‍රියාව. 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 ප්‍රතික්‍රියාව. තුන්වෙනි එක ලියන්න. සෝඩියම් ලෝහය ජලය සමග ප්‍රතික්‍රියාව. ඉතා වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. සෝඩියම් ලෝහය ජලය සමග ප්‍රතික්‍රියාව. සෝඩියම් ලෝහය ජලය සමග ප්‍රතික්‍රියාව. සෝඩියම් ලෝහය ජලය සමග ප්‍රතික්‍රියාව. හරි. අපි දැන් ලියමු සෙමෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. හොඳේ. හිමීට සිද්ධ වෙනවා ලියන්න. පළතුරු ඉදීම. පළතුරු ඉදීම.
පළතුරු ඉදීම. ඊළඟ එකට යන්න. යකඩ මල බැඳීම. යකඩ මල බැඳීම. යකඩ මල බැඳීම. තුන්වෙනි එකට යන්න. කිරි වලින් යෝගට් නිපදවීම. කිරි වලින් යෝගට් නිපදවීම. හරි. ඔය අපි කතා කරේ වේගයෙන් සහ සෙමින් සිද්ධ වෙන ප්‍රතික්‍රියා. බලන්න එහා පැත්තේ පිටුව ළමයි. එහා පැත්තේ පිටුවල රසායනික ප්‍රතික්‍රියාවල මෙන්න මේ වේගය ගැන කතා කරන්න ඉන්නයි හදන්නේ. හරිද? බලන්න රසායනික ප්‍රතික්‍රියා. ලියන්න රසායනික ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද කියලා. හරිද? මෙහෙම ලියන්න. වෙන කතාවක් ලියන්න මෙහෙම. රසායනික ප්‍රතික්‍රියාවකදී රසායනික ප්‍රතික්‍රියාවකදී රසායනික ප්‍රතික්‍රියාවකදී පරමාණු නිර්මාණය වීමක් හෝ රසායනික ප්‍රතික්‍රියාවකදී පරමාණු නිර්මාණය වීමක් හෝ පරමාණු නිර්මාණය වීමක් හෝ පරමාණු නිර්මාණය වීමක් හෝ පරමාණු නිර්මාණය වීමක් හෝ විනාශ වීමක් සිදු නොවේ. විනාශ වීමක් සිදු නොවේ. විනාශ වීමක් සිදු නොවේ. විනාශ වීමක් සිදු නොවේ. ඒකටම ලියන්න. පරමාණු අතර ඇති බන්ධන බිඳී පරමාණු අතර ඇති බන්ධන බිඳී පරමාණු අතර ඇති බන්ධන බිඳී නව බන්ධන ඇතිවීම පමණක් සිදුවේ. 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 හරි. ළමයි මේ රසායනික ප්‍රතික්‍රියාවකදී මෙන්න මේ දේවල් ටික වෙනවා. හරි. හිතන්නකෝ A සහ B කියන ප්‍රතික්‍රියක දෙක මේ දෙක කියලා. හරි. මේ තියෙන්නේ A සහ B කියන ප්‍රතික්‍රියක දෙක. A සහ B. හරි. එතකොට මේ ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙන්න නම් දැන් හිතන්න ඵලය තමයි මේක. මේ පෑන ඵලය මේ තියෙන ප්‍රතික්‍රියක දෙක. පෑනයි ක්ලිප් එක. හරි. එතකොට මේ ප්‍රතික්‍රියක ළමයි ඵල බවට පත් වෙන මේවා ගැටෙන්න ඕන. පැහැදිලි? ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන මේව ගැටෙන්න ඕන. හරි. මෙම වැරදි පැත්තට ගැටලා හරියනවා. නෑ. නිශ්චිත දිශානතියකින් ගැටෙන්න ඕන. හරි දිශාවට ගැටෙන්න ඕන. හරි. එතකොට පරමාණු වලින් ප්‍රතික්‍රියා යම් කිසි ප්‍රතික්‍රියාවක් වෙන්න නම්
මේ පරමාණු ගැටෙන්න ඕනේ. ඒ වගේම නිශ්චිත දිශානතියකින් ගැටෙන්න ඕන. පරමාණු ගැටෙන්නත් ඕන, නිශ්චිත දිශානතියකින් ගැටෙන්නත් ඕන. ළමයි ගැටිලා නිශ්චිත දිශානතියකින් ගැටලත් මදි. තාම ක්ලිප් එක වැටුන්නේ නැහැ. මෙහෙම වැත්තොත් මෙහෙම වැටෙන්න පුළුවන්. ඒක නිසා ගැටෙන්නත් ඕන, නිශ්චිත දිශානතියකින් ගැටෙන්නත් ඕන. මෙයාගේ තියෙන්න ඕන මෙන්න මේ විදිහට යම් කිසි ප්‍රතික්‍රියාවක් වෙන්න අවශ්‍ය ශක්තිය. අපි කියනවා සක්‍රීයන ශක්තිය කියලා. හරි? සක්‍රිය ඒ නම නැහැ ඕලෙවල් වලට. මම නිකන් කිව්වා සක්‍රීයන ශක්තිය. එතකොට එහෙනම් ප්‍රතික්‍රියාවක් වෙන්න මොනවද ඕනි දේවල්? අණු ගැටෙන්න ඕන නිශ්චිත දිශානතිය. අණු නිශ්චිත දිශානතියෙන් ගැටෙන්න ඕන. එයා සතුව යම් කිසි අවම ශක්තියක් තියෙන්න ඕන. ක්ලිප් එක වදින්න පුළුවන් මට්ටමේ. ඒ කියන්නේ ඒවා පරමාණු වල අතර බන්ධන හැදෙන්න පුළුවන් මට්ටමේ කුඩා ශක්තියක් තියෙනත් ඕන. ඔය තමයි රසායනික ප්‍රතික්‍රියාවකදී අවශ්‍ය වෙන දේවල්. හරිද? අවශ්‍ය වෙන දේවල්. බලන්න ඕන පළලෙහා තියෙනවා තමයි මීතේන් අණුවක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සිජන් අණු දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් අණුවකින් ජල අණු දෙකකුයි හැදෙන්නේ. පේනවද? තියෙනවා බන්ධන ඒවා කැඩෙනවා අලුත් අත් එක්ක සෙට් වෙනවා අලුත් ප්‍රතික්‍රියක හැදෙනවා. කොහොමයි වෙන්නේ? මොන පළලෙහා දාලා තියෙනවා කැල්සියම් කාබනේට් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් ජලය හදන ප්‍රතික්‍රියාව. හරිද? මම දැන් මෙතන මේක මකලා ඒ ප්‍රතික්‍රියාව දාන්නම් මෙතන. මේ බලන්න. කැල්සියම් කාබනේට් ප්‍රතික්‍රියා කරනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ල අණු දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ක්ලෝරයිඩ් එක්ක කාබන් ඩයොක්සයිඩ් එක්ක ජලය හදනවා. ඔන්න ප්‍රතික්‍රියාව. හරි. ඒතකොට මේකේ මේවා ප්‍රතික්‍රියක මේවා ඵල. අන්න ප්‍රතික්‍රියක සහ ඵල. අන්න ඵලය දාලා තියෙනවා බලන්න. මේකේ තියාගන්න ප්‍රතික්‍රියක කියලා මම හිතන්නේ යන ප්‍රතික්‍රියක. බලන්න ඊට පහලින් මෙම ප්‍රතික්‍රියාවේ වේගය තීරණය කළ හැකියි. මෙන්න බලය දාලා තියෙනවා නම් වේගය තීරණය කරන්න පුළුවන් විදි දෙකක්. ඒකක කාලයකදී වැයවන කැල්සියම් කාබනේට් හෝ වැයවන HCl ප්‍රමාණය මනින්න නැත්නම් ඒකක කාලයකදී නිෂ්පාදනය වෙන කැල්සියම් ක්ලෝරයිඩ් හෝ කාබන් ඩයොක්සයිඩ් හෝ ජල ප්‍රමාණය මනින්න. ඒ තමයි පළවෙනි ක්‍රමවේදය. ඒකක කාලයකදී සිදු විපර්යාස ප්‍රමාණය මෙනීම. හරි. ඒතකොට දෙවෙනි ක්‍රමවේදයේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි විපර්යාස ප්‍රමාණයක් සිදු වීමට ගත වන කාලය වෙන. හිතන්නකෝ මම මේ ප්‍රතික්‍රියාවට කැල්සියම් කාබනේට් ග්‍රෑම් 5ක් දානවා. මේ ග්‍රෑම් 5 සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? එතකොට අපි මයින්නේ අවසාන උත්තරේ විදිහට කාලය. මේක අවසාන උත්තරේ විදිහටමයි ග්‍රෑම් හෝ ඝන සෙන්ටිමීටර වලින් ස්කන්ධයක් හෝ පරිමාණ. මේක අපි මයින්නේ කාලය. ඔන්න ඒ කතාව. හරිද? පහලින් අපි එහෙනම් ශීඝ්‍රතාවයට අදාළ සමීකරණය ලියමු. හරි? ශීඝ්‍රතාවයට අදාළ සමීකරණය ලියන්න බබා මට මේ මකන්න වෙනවා. ඉතින් මෙතනම ලියන්නම් නේ. මේක මකලා. මේ බලන්න සමීකරණය. प्रतिक्रिया शीघ्रता समानाय व्ययवु प्रतिक्रियक प्रमाण व्यतीम गत වූ කාලය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමාන වෙනවා වැයවු ප්‍රතික්‍රියක ප්‍රමාණය වෙදීම ගත වූ කාලය. එහෙම නැත්නම් මේ තියෙන එක ක්‍රමවේදයක්. එහෙම නැත්නම් තව පුළුවන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යන නිපදවූ ඵල ප්‍රමාණය වෙදීම ගත වූ කාලය. නිපදවූ ඵල ප්‍රමාණය වෙදීම ගත වූ කාලය. මේ තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මම අපිට හදා ගන්න පුළුවන් සමීකරණ දෙක. ඔකට පහලින් ස්ථානක් තියෙනවා. ඒ ස්ථානේ මේක ලියන මේකට ඉස්සරහින් මේකට. මේ දෙකේ පොලිමර් ලියන්න. ප්‍රතික්‍රියා දෙක විතරයි ඈ. ප්‍රතික්‍රියා දෙක විතරක් එක පොලිමර් ලියන්න.
ඕක ලියන ගමන් අහගන්න ළමයි. ඕකට යටින් තියෙනවානේ රූල් දෙකක් දාලා. ඔකට යටින් රූල් දෙකක් තියෙනවානේ. රූල් දෙකක් මදි. ඔයා දිගට රූල් ටිකක් ගහගන්න පල්ලෙහාට. රූල් ටිකක් ගහගෙන මෙන්න මේ දෙක ලියන්න. ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. ඒ කියන්නේ ස්කන්ධයක් හෝ පරිමාවක් මනින්න තියෙන වැයවන ප්‍රතික්‍රියාවල ඉපදෙන ඵලවල. ඊට පස්සේ යම් විපර්යාස ප්‍රමාණයක් සිදුවීමට ගතවන කාලය. ඔය දෙක ලියන්න. ඔය ටික ලියාගන්න.
අන්න එතන එතනින් එහාට යන්න. අන්න මුලින්ම දාලා තියෙනවා දැන් මේකේ අවස්ථා දෙක ගැන එහාට තියෙනවා කාලයත් සමග වෙනස් වීමමයි. කාලයත් එක්ක සිද්ධ වෙන වෙනස් වීම බලන්න. ඊට පස්සේ කාලෙමයි. දැන් තමයි ඒකේ මේ දෙවෙනි එක බලන්න. පිටුවංග 4 කාලය සමග වෙනස් වීමයි කියන එක හරි. ඒක ඊළඟ මාතෘකාව බලන්න චූටි අර ඊළඟ කොටස කාලය වෙනස් කර ගැනීම කියලා තියෙනවා. ඒකේ වෙනස් කර කියන වචන දෙක කපාගන්න. වෙනස් කර කියන වචන දෙක කපාගන්න. ඒතර කාලය ගැනීම කියලා. කාලය වෙනස් කර ගැනීම කියන එකේ වෙනස් කර කියන එක කපාගන්න. කාලෙමයි නැති. හරි. දැන් උඩ බලන්න උඩ කොටස කාලය සමග වෙනස් වීමයි ඉන්න. ඒකේ එක්ක වැය වෙන ප්‍රතික්‍රියා ප්‍රමාණයමයි ඉන්න ඕනේ නැත්නම් නිපද වෙන ඵල ප්‍රමාණයමයි ඉන්න. බලන්න ඒක. નિયમિત කාල සීමාවක් තුල කොපමණ ප්‍රතික්‍රියා ප්‍රමාණයක් භාවිතා වී ඇද්දයි ගණනය කෙරේ. කොච්චර ප්‍රතික්‍රියා ප්‍රමාණයක් භාවිතා වෙලා තියෙනවද නැත්නම් වැය වෙලා තියෙනවද කියන්නේ. දෙවෙනි ඩොට් එක කියන්න. දෙවෙනි ඩොට් එක නිශ්චිත කාල සීමාවක් තුල නිශ්චිත කාල සීමාවක් තුල කොපමණ ඵල ප්‍රමාණයක් නිශ්චිත කාල සීමාවක් තුල කොපමණ ඵල ප්‍රමාණයක් නිපද වේදයි ගණනය කිරීම. 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 අර දිනම මම පරි උදාහරණයක් දාලා අර ඔයා එහා පැත්තේ ලියපු ප්‍රතික්‍රියාවේ කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට වෙනවද කියලා බලන්න පුළුවන් මිනිත්තුවකට. විනාඩියකට නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. මයින් පුළුවන් උදාහරණ. ඊට බලලා තියෙනවා කාලය මැනීම ගැන. ලියන කාලය මැනීම කියන එකේ පාළින් යම් ප්‍රතික්‍රියකයක් වැයවීමට හෝ යම් ප්‍රතික්‍රියකයක් වැයවීමට හෝ කාලය මැනීම කියන එක කියන්නේ යම් ප්‍රතික්‍රියකයක් වැයවීමට හෝ යම් ඵලයක් නිපද වීමට ගතවන කාලය මැනීම. නිපදවීමට ගතවන කාලය මැනීම. ගතවන කාලය මැනීම. ගතවන කාලය මැනීම. හරි. කලින් ප්‍රතික්‍රියාවට දාලා උදාහරණයක් දාලා දෙනවා. කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10ක් සම්පූර්ණ ප්‍රතික්‍රියා කරන ගත වෙන කාලය. මම ඒ වගේ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 5 සම්පූර්ණ ප්‍රතික්‍රියා කරන කොච්චර කාලයක් ගත වෙනවද? මේක දාලා දෙනවා ග්‍රෑම් 10ක් කියන උදාහරණයක්. මොන බලයා රසායනික සූත්‍රයක් ගැන ප්‍රතික්‍රියාව තුලිත කිරීම ගැන කතා කරලා දිනවා. අපි කලින් පාඩමේ කතා කරා. H2O2 H2O කියලා හැදෙනවා. දෙකක් එනවා ප්‍රතික්‍රියක ඵල අපි ගැන කතා කරලා තියෙනවා. ඔන්න ඊළඟට යනවා අපි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක ගැන කතා කරමු.
ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක. බලන්න. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක. දැන් මම සාධක හතරක් කිව්වනේ. උෂ්ණත්වය, පෘෂ්ඨවර්ග බලය, සාමාන්‍ය පීඩනය නැත්නම් උත්ප්‍රේරක. අපි මේ ටික ඉස්සර නෝට් එකක් දාලා ඊට පස්සේ මම ඉමේජ් එකකින් පැහැදිලි කරන්නම්. හරි? ලියන්න. හරියි. රසායනික ප්‍රතික්‍රියාවකදී රසායනික ප්‍රතික්‍රියාවකදී රසායනික ප්‍රතික්‍රියාවකදී රසායනික ප්‍රතික්‍රියාවකදී රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක අණු අතර ප්‍රතික්‍රියක අණු අතර ප්‍රතික්‍රියක අණු අතර ප්‍රතික්‍රියක අණු අතර බන්ධන බිඳී ප්‍රතික්‍රියක අණු අතර බන්ධන බිඳී ප්‍රතික්‍රියක අණු අතර බන්ධන බිඳී ඉදිරියටම ඉස්තැනේ ලියාගෙන යන්න ප්‍රතික්‍රියක අණු අතර බන්ධන බිඳී නව බන්ධන ගොඩනැගීමෙන් 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 ඵල සෑදේ නව බන්ධන ගොඩනැගීමෙන් ඵල සෑදේ එමය ඵල හැදේ ඵල සෑදේ නව බන්ධන ගොඩනැගීමෙන් ඵල සෑදේ හරි ඊට ටික ටයිප් කරලා තියෙනවා මෙසේ බන්ධන බිඳීම හා නව බන්ධන ගොඩනැගීමට ප්‍රතික්‍රියාකාංශ එකිනෙක ගැටිය යුතුයි මම කිව්වලම අර ප්‍රතික්‍රියාකාංශ එකිනෙක ගැටෙන්න ඕන නිශ්චිත දිශානයකින් හරි පැත්තට ගැටෙන්න ඕන ඒ ගැටෙනකොට එයාගේ සතුව කිසියම් ශක්තියක් තියෙන්න ඕන අර ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ටොක් ගාලා ක්ලිප් එක වදිනවා වගේ ඒ ජාති තුන මතක තියාගන්න අණු ගැටෙන්න ඕන නිශ්චිත දිශානයකින් ගැටෙන්න ඕන ඒ අණු සතුව කිසියම් ශක්තියක් තියෙන්න ඕන මම ජාති තුන ඈ ඒක ටයිප් කරලා තියෙනවා එකිනෙක ගැටිය යුතුයි එතනින් එහා ආයෙත් තිරක් තියෙනවා ඒක ලියන්න ඒ තිරේ ලියන්න එමෙන්ම ගතවන එමෙන්ම ගැටෙන එමෙන්ම ගැටෙන එමෙන්ම ගැටෙන එමෙන්ම ගැටෙන ප්‍රතික්‍රියාකාංශ එමෙන්ම ගැටෙන ප්‍රතික්‍රියාකාංශ එමෙන්ම ගැටෙන ප්‍රතික්‍රියාකාංශ ගැටෙන ප්‍රතික්‍රියාකාංශ ඵල බවට පත්වීමට ගැටෙන ප්‍රතික්‍රියාකාංශ ඵල බවට පත්වීමට ගැටෙන ප්‍රතික්‍රියක අංශු ඵල බවට පත්වීමට ප්‍රමාණවත් ශක්තියක් තිබිය යුතුය ඵල බවට පත්වීමට ප්‍රමාණවත් ශක්තියක් තිබිය යුතුය ඵල බවට පත්වීමට ප්‍රමාණවත් ශක්තියක් තිබිය යුතුය ප්‍රමාණවත් ශක්තියක් තියෙනවා නම් කිව්ව ටොක් ගාලා ක්ලිප් එක වදින්න ප්‍රමාණවත් ශක්තියක් තියෙනවා අන්න ඒ තමයි
රසායනික ප්‍රතික්‍රියාවකදී බන්ධන කැඩලා අලුත් බන්ධන හැදෙන විදිහ. හරි. ඊට පහලින් තියෙනවා ප්‍රතික්‍රියා අනුපාතයට බලපාන සාධක කියලා තියෙනවා. අනුපාතයට කියන එක කපලා ලියන්න ශීඝ්‍රතාවයට කියලා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක. ශීඝ්‍රතාවයට බලපාන සාධක. ශීඝ්‍රතාවයට කියලා හදාගන්න එක අපල. දැන් මොන අහන්න වැඩි. හරි. අපි මුලින්ම කතා කරමු මේක. ඊට පස්සේ අනුශාසනයේ පෘෂ්ඨ වර්ග බලන්න. හරි. ඔන්න ඔයාලට තියෙන ගැටලුවක් මම निराකරණය කරලා දෙනවා ප්‍රශ්නයක්. හරි. එතකොට ඔයාලා මේ වෙනකොට මේ පාඩම පාසලේ ඉගෙනගෙන නැත්තේ. බලන්න හැබැයි මේක දන්නවද කියලා. දන්නවා නම් හොඳයි. හරි. දන්නවා නම් හොඳට ඉගෙනගෙන වැඩි. මෙන්න බලන්න. මේ තියෙන්නේ on ලී වලින් හදපු ගණකයක් කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ ලී වලින් හදපු ගණකයක්. මේ තියෙන්නේ ඒ ගණකයේම චූටි කෑලි වලට කඩලා. පොඩි කෑලි වලට කපලා දානවා. හරි? කෑලි ගොඩක් තියෙනවා. මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ මේ ගණකයේ සහ ගණකයේ කෑලි වලට කඩපු එක ගත්තාම මේ දෙකෙන් පෘෂ්ඨ වර්ගඵලය වැඩි කාගේද? මේ දෙකෙන් වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් තියෙන කාගේද? මේකද පෘෂ්ඨ වර්ගඵලය වැඩි, මේකද පෘෂ්ඨ වර්ගඵලය වැඩි. හිතලා බලන්න මම මේකේ එළියේ තියෙන පෘෂ්ඨ වර්ගඵල කොටස පාට කරනකම් මේ තියෙන පෘෂ්ඨ වර්ගඵල කොටස. හිතන්න කාගේද පෘෂ්ඨ වර්ගඵලය වැඩි? බලන්න. මේ තියෙන්නේ මම මේ පාඩ කරේ මේ ගණකයේ පෘෂ්ඨ වර්ගඵල කොටස. හිතන්නකෝ මේ එක පෘෂ්ඨයක වර්ගඵලය වර්ග මීටර 1යි කියලා. නිකන් හරි නිකන් හිතන්න. වර්ගඵලය වර්ග මීටර 1යි. මේකත් වර්ග මීටර 1යි, මේකත් වර්ග මීටර 1යි. මේ පැත්තේ තියෙනවා වර්ග මීටර 1යි, යටත් තියෙනවා වර්ග මීටර 1යි, මේ පැත්තේ තියෙනවා වර්ග මීටර 1යි. එතකොට මේ මුළු ගණකයේ වර්ගඵලය වෙනවා මේ පළවෙනි අවස්ථාවේ ගණකයේ වර්ගඵලය වර්ග මීටර 1යි 3 4 5 6යි. ගණකයේ වර්ගඵලය වර්ග මීටර 6යි. හරි. මේ තියෙන්නේ එකම චෝටි කෑලි වලට කඩලා මම වගේ අහන්නේ මේකද වර්ගඵලය වැඩි වෙන්නේ මේකද වර්ගඵලය වැඩි වෙන්නේ. හරි. ළමයි වාට බැලුමට පේන්නේ මේක වර්ගඵලය වැඩි වගේ. හැබැයි වර්ගඵලය වැඩි වෙන්නේ මේ ටිකේ. මේ ටිකේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි. මෙයාමයි මේ කෑලි වලට කඩලා තියෙන්නේ. මෙයාගේ තමයි පෘෂ්ඨ වර්ගඵලය වැඩි. ඒක වෙන විදිය කියන්න. ඔන්න බලන්න. හරි. ඔයාලා දැන් පැහැදිලි වෙනවා. ඔන්න බලන්න. ඔන්න බලන්න දැන් මේ තියෙන්නේ ගණකේම මම හතරට කපනවා. හතරට බලනවා. ඔන්න බලන්න. හරි. මෙහෙම බැලුවා. ඔන්න. ආයි මෙහෙම බැලුවා. හරි හතරට බැලුවා. දැන් මම බැලුවාට පස්සේ මේක තියෙන විදිහ අඳින්න. මොන පාරවල තින්නේ? on බලන්න.
අන්න බලන්න වැඩි. දැන් මම මොකද කරේ මේ ගණකය කෑලි 4කට බැලුවා. කෑලි 4කට බැලුවා. මෙච්චර වෙලා වර්ගඵලය කීයක් තිබ්බේ? වර්ග මීටර 6යි. දැන් ළමයි මම ඔයාලට පෙන්නනවා මේක කැපුවට පස්සේ වෙච්ච දේ. මෙහෙම කැපුවාම ඔයාලට පේනවාද මේ සුදු පාටින් අලුත් පෘෂ්ඨ දෙකක් හැදිලා තියෙනවා. මේ තියෙන්නේ හැදිච්ච එක පෘෂ්ඨයක්. අන්න. එතකොට මේ කොටසට මේ පැත්තෙන් අලුත් පෘෂ්ඨයක් තියෙනවා. මේ කොටසේ ඇතුලේ පෘෂ්ඨයක් තියෙනවා. ඔය කෑලි දෙකම එකතු කරාම තවත් වර්ග මීටර එකයි. එතකොට මම නිල් පාටින් පෙන්නපු තැන මෙයාට එකතු වෙනවා වර්ග මීටර එකක්. හරිද? හරි. ඊළඟට මේ කෑලි දෙකේ ඇතුළු පැත්ත එක පාට කරන්න පේන්නේ නැහැනේ. මේ කෑලි දෙක මේ කොටසේ ඇතුළු පැත්තේ තියෙනවා තව පෘෂ්ඨ දෙකක්. තව පෘෂ්ඨයක්. මේකේ කෑල්ලයි මේකේ කෑල්ලයි. ඒ දෙක එකතු කරාම ආයත වර්ග මීටර එකයි. හරි. දැන් මේ බලන්න මේ දී කෑල්ලයි දැන් කැපුවට පස්සේ මෙතන කුට්ටි දෙකක් තියෙනවානේ. මේ කුට්ටි දෙකේ මම මේ පාට කරපු පෘෂ්ඨ දෙක තියෙනවා. ඒ පෘෂ්ඨ දෙක එකතු වර්ග මීටර එකයි වර්ග. ඒ වගේ මේ පෘෂ්ඨ දෙක ඉස්සරහා තව පෘෂ්ඨ දෙකක් තියෙනවා. මේ කෑලි දෙකේ අනිත් පැත්ත. මේ කෑලි දෙකේ. එතනත් වර්ග මීටර එකයි. හරි. ඔන්න දැන් ඒ කොටස් දෙක මම කතා කරා. ඊළඟට මම එනවා මෙන්න මේ කෑලි දෙකට. මේ කෑලි දෙකේ මේ තියෙන තව පෘෂ්ඨ දෙක මම මේ පෘෂ්ඨ දෙක රතු පාටින් පාට කරන්න. මේ බලන්න. අන්න බලන්න. ආන බලන්න මේ පෘෂ්ඨ දෙක. මේ කුට්ටි දෙකේ මේ පැත්තේ පෘෂ්ඨ දෙක. ඒ දෙක එකතුවත් වර්ගඵලය එකතුවත් වර්ග මීටර එකයි. තව තියෙනවා තමයි මේ කුට්ටි දෙකේ මේ පැත්තේ ඇතුළු පැත්ත. නේ? මේ කුට්ටි දෙකේ ඇතුළු පැත්ත. මේ දෙකේ ඒකත් වර්ග මීටර එකයි. බලන්න ලී කුට්ටිය 4ට බැලුවාම තව වර්ගඵල කොච්චර එකතු වෙලාද කියලා. 6යි 7යි 8යි 9යි 10යි. දැන් මේ සම්පූර්ණ ලී කුට්ටිය වල වර්ගඵලය වර්ග මීටර 10යි. වර්ග මීටර 10යි. සම්පූර්ණ වර්ගඵලය. දැක්ක නේද? වර්ගඵල අලුතින් එකතු වුණා. මේක මම ආයෙත් එකට බලන්න. ඔන්න බලන්න අලුත් වර්ගඵල හැදෙන විදිය. ඔන්න බලන්න. ඔන්න ආයෙ කැපුවා. ආන්න බලන්න දැන් බලන්න මේ සුදු පාටින් පේන පෘෂ්ඨාව දැන් මේ අර රතු පාට පෘෂ්ඨේ පේනවනේ දැන් හොඳට. ඔන්න ළමයි ත්‍රිමාණ නම් ත්‍රිමාණ හරිද? දැක්කද? දැන් බලන්න දැන් හරි. ඕන්න බලන්න. දැන් මේ පාඩ කරපු පෘෂ්ඨ ටික අපි කලින් වර්ගඵලයන් එකතු කරා. ඒකට මේ කෑලි දෙකේ ඇතුළු පැත්ත මේ සුදු දෙක. එක. මේ කෑල්ලේ ඇතුළු පැත්ත මේ සුදු පෘෂ්ඨය මේ සුදු පෘෂ්ඨය. ආයි මේ කෑල්ලේ ඇතුළු පැත්තේ තියෙන කෑල්ලේ යට පැත්ත. මේකේ මෙන්න මේ ඒක තමයි මම පාඩ කරන්න වෙන පාඩක් නෑ. මම ඩොට් තියන්න. මෙන්න මේ පෘෂ්ඨයයි මෙන්න මේ පෘෂ්ඨයයි
මෙන්න මේ පෘෂ්ඨයයි එහා පැත්තේ යට පෘෂ්ඨයයි. ඒ ටික ඔක්කොම එකතු කරාම තවත් වර්ග මීටර එකයි. ඒකට එකතු වෙන්න ඕනි. අපි මේ කතා කරේ අපිට පේන යට පෘෂ්ඨේ. මෙහෙම යටින් බැලුවොත් උඩ පෘෂ්ඨ හතරක් පේනවනේ. මේකේ අරකේ. ඒකටවත් වර්ග මීටර එකයි. ඔක්කොම එකතු වෙතොර වර්ග මීටර 12යි. ඔයාලට පේනවද ලී කුට්ටියක් පලන්න කෑලි වලට කඩන්න පොඩි වෙන්න වර්ගඵලයන්ගේ එකතුව වැඩි වෙනවා. මුළු වර්ගඵල ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේකේ වර්ගඵලය වැඩි මේකේ වර්ගඵලයට වඩා. පැලෙන්න කෑලි වෙන්න කොටස් වෙන වර්ගඵලය වැඩි වෙනවා. හරි. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන්නේ වැඩි පෘෂ්ඨ වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරන්න කෑලි පරලා දාන්න. හරි. තනි ලී කුට්ටියක් දානවා. ලී කුට්ටි පරලා දැම්මම ඉක්මනින් ලිපපත්තු වෙනවා. හේතුව පෘෂ්ඨ වර්ගඵලය මොකක් වීමද? පැලුවම මොකක්ද වෙන්නේ? පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ පෘෂ්ඨ වර්ගඵලය මොකක් වෙන්න ඕනද? වැඩි වුණාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. උෂ්ණත්වය නම් ඉතින් ලොකු කතන්දර දෙයක් නෑ නේ. අපි නිකන් මේක ප්‍රතික්‍රියාවක් නොවුනත් නිකන් හිතන්න පුළුවන්. හරිද? කූල් බීම් එකක සීනිදිය කරන්නද ලේසි? තේ එක සීනිදිය කරන්නද ලේසි? මේක රසායනික ප්‍රතික්‍රියාවක් නෙමෙයි. හැබැයි ඔලුවට දාගන්න පුළුවන්. හරි. සීනිදිය කරනකොට මේ කූල් වතුර එක නැත්තම් බීම් එකක දී කරගන්න අමාරුයි. තේ එකක රත් වෙච්ච එකක දී කරන්න ලේසි. ඒක උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කියන එක එතනින් මතක තියාගන්න. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. තුන්වෙනි එක සාන්ද්‍රණය. හරි. හිතන්න පෑනක් තියෙනවා. දැන් මේ ප්‍රතික්‍රියා කියලා එක ක්ලිප් එකයි එක පෑන. ළමයි මේ දෙක ඇවිල්ලා හරි පැත්තට සෙට් වෙලා මෙහෙම වැදිලා කොහොම වෙන්න කිසියම් වෙලාවක් කිසියම් දේවල් ටිකක් යත ගන්න මේ ගත වෙනවනේ. නිකන් හිතන්නකෝ ක්ලිප් තියෙනවා තුනක්. ක්ලිප් තුනක් තියෙනවා. ක්ලිප් ගොඩායි. පෑන. මොකක් හරි ක්ලිප් එකක් සෙට් වෙන්න සම්භාවිතාවයක් තියෙනව නේද? තනි ක්ලිප් එකකින් මේකට try කරනකොට දා ක්ලිප් ගොඩක් තියෙද්දි මේ කට්ටිය දඟලනකොට මොකක් හරි එකක් වදිනවා. ඒක නිසා මතක තියාගන්න සාන්ද්‍රණය වැඩි වෙද්දී සාන්ද්‍රණය කියලා කියන්නේ අංශු ප්‍රමාණය. හරි. සාන්ද්‍රණය කියලා කියන්නේ යම්කිසි ප්‍රදේශයක නැත්නම් යම්කිසි සීමාවක තියෙන යම්කිසි ප්‍රදේශයක් කියලා ගමු. හරි. නැත්නම් යම්කිසි පරිමාවක ඇතුලේ තියෙන අංශු ප්‍රමාණය. අංශු වැඩි නම් සාන්ද්‍රණය වැඩි. අංශු ප්‍රමාණය ඇතුලේ අංශු ළඟින් තියෙනවා නම් සාන්ද්‍රණය වැඩි. අංශු ඈතින් නම් තියෙන්නේ සාන්ද්‍රණය අඩු. අංශු ළඟ තියෙනවා සාන්ද්‍රණය වැඩි වෙනවා. එහෙම අංශු ළඟ ඉද්දී ගැටෙන ප්‍රමාණය වැඩි වෙන්නේ ශීඝ්‍රතාවය වැඩි. ඒ නිසා මතක තියාගන්න සාන්ද්‍රණය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සාන්ද්‍රණය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අපි මේ කතා කරන්නේ වායුමය ප්‍රතික්‍රියාවක් ගැන. වායු ගැටීමක් ගැන වායු ප්‍රතික්‍රියාවක් ගැන නම් අපි ඒක සාන්ද්‍රණය කියන්නේ පීඩනය කියලා කියන්නේ. හරිද? අංශු ළඟ තියෙද්දී පීඩනය වැඩි. වායුවක අංශු ළඟින් තියෙනකොට පීඩනය වැඩි. පීඩනය වැඩි වුණාම ඒ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. මතක තියාගන්න මේ જાති තුනම වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සාන්ද්‍රණය හෝ පීඩනය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ලේසි මතක තියාගන්න පුළුවන් නේද? එතකොට. හරි. ඊළඟ කාරණේ උත්ප්‍රේරක. ළමයි උත්ප්‍රේරක කියන්නේ මාර જાතිය. උත්ප්‍රේරක කියන්නේ මාරම જાතිය. නිකන් හිතන්නකෝ මේ අම්මා කෙනෙක් බබෙන්ට බත් කවනවා. ගෙදර නංගිල මල්ල ඇතුලේ සමහරවිට. හරි. ගෙදර අම්මා කෙනෙක් මේ බබෙන්ට බත් කවනවා. බත් කවද්දි මීයාකා බත් එක කන්නේම නෑ. බත් කන්නේ. බත් කන්නේ නැත්නම් අන්න අම්මා කියනවා හප්පා ගැන. පුතේ හප්පයි කන්න ඊට කලින්. හිතන්නකෝ හප්පා කියන්නේ අල්ලපු ගෙදර බඩදඩි මාමා. අල්ලපු ගෙදර බඩදඩි මාමා හප්පා. හරි මේක මතක් කරගන්න නේද? මේ ඉතින් ඔන්න අම්මා බබාට බත් කවනවා. අර හප්පා ඈතින්. ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා නැහැ ඈතින් ඉන්නේ. හැබැයි හප්පා දැක්ක ගමන් බබා බත් කනවා. බබා බත් කනවා. මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඈතින් ඉන්න කෙනෙක් නිසා. එයා ප්‍රතික්‍රියාවට වැය වෙලා නැහැ. ප්‍රතික්‍රියාවේදී වැය වෙලා නැහැ. හරි. මේ උත්ප්‍රේරක කියනම එහෙම જાතියක්.
සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් වෙවි තියෙනවා. එයා ආවහම ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වෙනවා. එයා ආවම ප්‍රතික්‍රියාව වේගය වැඩි වෙනවා. හැබැයි ප්‍රතික්‍රියාවට පාවිච්චි වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. එහෙමනේ. හරි. ඒ තමයි උත්ප්‍රේරක කියන જાතිය. එතකොට උත්ප්‍රේරක කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න පාවිච්චි කරනවා. අපි ඒවට වෙනම නමක් කියනවා ධන උත්ප්‍රේරක. ධන උත්ප්‍රේරක කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන්න දායක වෙන උත්ප්‍රේරක විශේෂය. ඒ ප්‍රතික්‍රියාවක් වෙනවා ප්‍රතික්‍රියාවට ඒ උත්ප්‍රේරකය දැම්මම පස්සේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. වෙන මොකුත් වෙන්නේ නැහැ. ඒ උත්ප්‍රේරකේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. දැන් ධන උත්ප්‍රේරකේ අනිත්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. උත්ප්‍රේරකේ එහෙමම ඉන්නවා. දැන් අම්මට බත් කවන අප්පා උදව් කරා කියලා එයා ඇවිල්ලා බබාට බත් කවන්නේ. එයා කරන්නේ මේ උදව්වක් දෙන එක විතරයි. හරි පොඩි සපෝට් එකක් දෙන්න. එච්චර. ඒ නිසා මේ උත්ප්‍රේරක දාන උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. හරි. ඇත්තටලා ඉන්නවා. ඒ ඇවිල්ලා දාන උත්ප්‍රේරක ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඒ වගේම ළමයි සමහර අය ඉන්නවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු කරනවා. ඒව දැම්මම අපි ඒවට කියනවා මන්දක. මන්දක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු කරන්න දායක වෙන සාධකයක්. මන්දක. ඉතින් මේ තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන සාධක. උත්ප්‍රේරක මගින් ශීඝ්‍රතාවය වැඩි කරනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා. මන්දක මගින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු කරනවා. ඔන්න. තේරුණා නේද? හරි. අපි එහෙනම් නෝට් එකට යන්න. එන්න නෝට් එකට. බලන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක පළවෙනි එක තියෙනවා ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ග ඵලය. ලියන්න මෙහෙම. ලියන්න මේ විදිහට. පෘෂ්ඨ වර්ග ඵලයේ වැඩිවීමේදී පෘෂ්ඨ වර්ග ඵලයේ වැඩිවීමේදී පෘෂ්ඨ වර්ග ඵලයේ වැඩිවීමේදී පෘෂ්ඨ වර්ග ඵලයේ වැඩිවීමේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වී පෘෂ්ඨ වර්ග ඵලයේ වැඩිවීමේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වී
හරි නේද මම කියන දෙවෙනි එක ප්‍රතික්‍රියා සිදු උෂ්ණත්වය. පළවෙනි එක ලිබිනත් කවුරු වෙනවනම් මම කියන්නම්. පෘෂ්ඨ වර්ගඵලයේ වැඩිවීමේදී ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වේ. අඩුවීමේදී ශීඝ්‍රතාවය අඩු වේ. අනේ ඒක ඇරලි වෙන්නේ නැහැ නේ. ඒක දිහා. පෘෂ්ඨ වර්ගඵලයේ වැඩිවීමේදී ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වේ. අඩුවීමේදී ශීඝ්‍රතාවය අඩු 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 වේ. ලියන්න දෙවෙනි එක ප්‍රතික්‍රියාව සිදු වන උෂ්ණත්වය ලියන එක ගැන. උෂ්ණත්වයේ වැඩිවීමේදී උෂ්ණත්වයේ වැඩිවීමේදී උෂ්ණත්වයේ වැඩිවීමේදී උෂ්ණත්වයේ වැඩිවීමේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. උෂ්ණත්වයේ වැඩිවීමේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. වැඩිවීමේදී ශීඝ්‍රතාවය වැඩි වේ. උෂ්ණත්වයේ වැඩිවීමේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. ඒකටම ලියන්න. අඩුවීමේදී ශීඝ්‍රතාවය අඩු වේ. 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 තුන්වෙනි කාරණය ප්‍රතික්‍රියාවල සාන්ද්‍රණය වායු වපන පීඩනය කියන එක. ඒකට යන්න සාන්ද්‍රණය හෝ පීඩනය වැඩි වෙන විට 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 ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. ඒකටම ලියන්න අඩු වන විට ශීඝ්‍රතාවය අඩු වේ. අඩු වන විට ශීඝ්‍රතාවය අඩු වේ. අඩු වන විට ශීඝ්‍රතාවය අඩු වේ. හරි අවසාන කලේ උත්ප්‍රේරක ගැන ලියන්න මෙහෙම උත්ප්‍රේරක ගැන ධන උත්ප්‍රේරක මගින් ධන උත්ප්‍රේරක මගින් ධන උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරයි. ධන උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරයි. ධන උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරයි. ශීඝ්‍රතාවය වැඩි කරයි. ඒකටම ලියන්න මන්දක මගින් මන්දක මගින් මන්දක මගින් මන්දක මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරයි. මන්දක මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරයි. මන්දක මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරයි. මන්දක මගින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරයි.
හරි නේද? ඔය තමයි මේ ටිකෙන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් කරන විදිය. ඊට පහළ රූල් ටිකක් තියෙනවා ඒක මෙහෙම ලියන්න. අපි මේ ඔක්කොම ගැන පොදු විදියම පහළ ලියන දරුවක් දාලා ඉහත සඳහන් සාධක පාලනය කිරීම මගින් 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 ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය පාලනය කළ හැක. 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 ඒකටම ලියන්න අණු අතර සාර්ථක ගැටීම් ප්‍රමාණය අණු අතර ඇතිවන කියලා. අණු අතර ඇතිවන සාර්ථක ගැටීම් ප්‍රමාණය අණු අතර ඇතිවන සාර්ථක ගැටීම් ප්‍රමාණය අණු අතර ඇතිවන සාර්ථක ගැටීම් ප්‍රමාණය වැඩිවන විට වැඩිවන විට වැඩිවන විට වැඩිවන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. වැඩිවන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. හරි. දැන් බලන්න එහා පැත්ත. බලන්න එහා පැත්ත. හැබැයි විදිහට රසායනික ප්‍රතික්‍රියාවක වේගයට බලපාන බොහෝ සාධක තිබේ කියලා ආයෙත් තියෙනවා. ඒක ළමයි ටික ලියන්න ඕනේ නැහැ. මේ සාධක හතර දැනගත්තාම ප්‍රමාණවත්. හරි. ඒ ටික ඕනේ නැහැ. ඊට එහා පැත්තේ තියෙනවා රසායනික ප්‍රතික්‍රියා සඳහා උදාහරණ කිහිපයක්. නිකන් උදාහරණ ටිකක් තියෙනවා. ඒ ටික බලා ගන්න. අපි ඊට එහා පැත්තෙන් යනවා. මේ උෂ්ණත්වයේ පෘෂ්ඨ වර්ග වලේ සාමාන්‍ය පීඩන උත්ප්‍රේරක ගැන වැඩිදුර කතා කරන්න. දැන් මම ඊට කතා කරලා තියෙන්නේ. නෝට් එකට යන්නයි තියෙන්නේ. බලන්න නෝට් එකේ අන්න එක පැත්තක පෙන්නනවා තනි කුට්ටියක් තියෙනවා. එහා පැත්තේ පොඩි පොඩි කැලි වලට කරලා. එතකොට එතන සාර්ථක ගැටීම් ප්‍රමාණය වැඩි වෙනවා. ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. අර විදිහට කැලි වලට කැඩුවම් කියන එක තමයි පල්ලෙහා දාලා තියෙන්නේ. එතන පල්ලෙහා තිත්තිරි ටිකක් තියෙනවා ළමයි. ඒක මේ ඔය පාට කරපු කොටුව ඇතුලේ ලියන්න ඕනේ. පල්ලෙහා තියෙන තිත්තිරි ටික ලියාගන්න. හරි. ඔය මේ උතන වැරදිලා දාලා තියෙන්නේ පාට කරපු කොටු වල ටයිප් කරලා තියෙනවා නම් තිත්තිරි ඕනේ නැහැ. හරි. ඔය ටික තමයි ලියන්න තියෙන්නේ. අර එහා පැත්තේ එහෙම තිත්තිරිත් තියෙනවා කොටුවකුත් තියෙනවා. මේ උඩ තියෙන ටිකම තමයි අර ලියන්න තියෙන්නේ. ඒ නිසා මේ පැත්තේ ලියන්න යන්නේ නැහැ. මේක ලියන්න. මෙතන ලියන්න. පෘෂ්ඨ වර්ග ඵලයක. ලියන පාන තිත්තිරිය මෙහෙම. ඝන ප්‍රතික්‍රියකවල ඝන ප්‍රතික්‍රියකවල ඝන ප්‍රතික්‍රියකවල ඝන ප්‍රතික්‍රියකවල ඝන ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ග ඵලය වැඩි කිරීමෙන්
ඝන ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීමෙන් පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීමෙන් ප්‍රතික්‍රියා කිරීමට ඇති අංශු සංඛ්‍යාව වැඩි කරයි. ප්‍රතික්‍රියා කිරීමට ඇති අංශු සංඛ්‍යාව වැඩි කරයි. ප්‍රතික්‍රියා කිරීමට ඇති අංශු සංඛ්‍යාව වැඩි කරයි. අංශු සංඛ්‍යාව වැඩි කරයි. ඒකටම ලියන්න. ඒකටම එහි ප්‍රතිඵලයක් ලෙස අංශුවල ගැටීම් ප්‍රමාණය වැඩි වී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. අංශුවල ගැටීම් ප්‍රමාණය වැඩි වී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. අංශුවල ගැටීම් ප්‍රමාණය වැඩි වී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. මෙන්න බලන්න. හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයකට සිංක් කැබලි සිංක් කුඩු විදාන. හරි. එතකොට මේකේ වැඩි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයක් අනිවාර්යෙන් පෙන්වනවා සිංක් කුඩු දාපු පරීක්ෂණය. මේකේ හයිඩ්‍රජන් වායු මුහුළු ඉතා වේගයෙන් පිට වෙනවා. මේකේ හිමින් හයිඩ්‍රජන් වායු මුහුළු පිට වෙනවා. මේක ඉතා වේගයෙන් පිට වෙන හේතුව මෙතන පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි කුඩු දාලා තියෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. ඔක තමයි කතාව ඈ. අපි එහා පැත්තට යන් ප්‍රතික්‍රියාව සිදු වෙන උෂ්ණත්වය මං කිය උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී මේ අංශු හැප්පෙනවා වැඩි වෙනවා. හැප්පෙනවා වැඩි වුණාම ප්‍රතික්‍රියා කරනවා වැඩි. එතකොට ශීඝ්‍රතාවය වැඩි. ඒක ලියන්න දෙයක් නෑ උතන ටයිප් කරලා තියෙන්නේ. ඒකම තමයි පල්ලෙහා ලියන්නත් තියෙන්නේ. හරිද? එහෙනම් ඒක ලියන්න ඕනේ නෑ මොකුත්. අපි යන් එහා පැත්තට පිටුවට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. සාන්ද්‍රණය ගැනත් මම කිව්වා සාන්ද්‍රණය කියන්නේ කිසියම් ප්‍රදේශයක තියෙන අංශු ප්‍රමාණය අංශු ළඟ ගොඩාක් තියෙනවා නම් ගැටෙන ප්‍රමාණය වැඩි හැප්පෙන ප්‍රමාණය වැඩි. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. සාන්ද්‍රණය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. පීඩනයක් තියෙනවා. පීඩනය කිටි තද වෙලා ගොඩාක් දාලා තියෙන චූටි ප්‍රදේශයක පීඩනය වැඩි ගැටෙනවා වැඩි ශීඝ්‍රතාවය වැඩි. හරි. ඒකේ සාන්ද්‍රණය ගැන නම් ලයික් කරලා තියෙන්නේ ඕකේ. ප්‍රතික්‍රියා කිරීමේ අංශු වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ඒකින්ද ගැටීම් වැඩි වෙලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරිද? ප්‍රතික්‍රියා වේගය වෙනවා. විස්තර ටික දාලා තියෙන්නේ. එහා පැත්තේ බලන්න පීඩනය ගැන. පීඩනය ගැන ලියන්න තියෙනවා. ඔය තද කොටු මේ කොටුව ඇතුළේ ලියන්න අමාරුනේ. පල්ලෙහා රූල් ටිකේ ලියන්න. පහළ තියෙන රූල් ටිකේ ලියන්න. වායු සම්බන්ධ ප්‍රතික්‍රියාවලදී වායු සම්බන්ධ ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියකවල පීඩනය වැඩි කිරීමෙන්
පීඩනය වැඩි කිරීමෙන් අංශු අතර පරතරය අඩු කරයි. අංශු අතර පරතරය අඩු කරයි. පීඩනය වැඩි කරාම අංශු ළඟ ළඟ තියෙයි. අංශු අතර පරතරය අඩු කරයි. ඒකම ලියන්න. එවිට අංශු අතර ගැටීම් වැඩි වී එවිට අංශු අතර ගැටීම් වැඩි වී එවිට අංශු අතර ගැටීම් වැඩි වී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. එවිට අංශු අතර ගැටීම් වැඩි වී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. ඔවමයි පීඩනය වැඩි වුණාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. හරි. අපි ඊළඟට යම් පල්ලෙහාට උත්ප්‍රේරකවල ස්වභාවය. උත්ප්‍රේරක කොහොමද බලපාන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට කියලා. උත්ප්‍රේරක. ඔය ළමයි මේ ඇතුලේ දාලා තියෙන පොඩි chart එකක් උත්ප්‍රේරක තියෙද්දි වේගෙන් ප්‍රතික්‍රියා වෙනවා. උත්ප්‍රේරක නැති වුණාම හිමීට ප්‍රතික්‍රියා වෙනවා කියලා. ඔය මේ තද පාට කොටුව තියෙන්නේ. ඒ කොටුව ඇතුලේ අපි දාමු මෙන්න මේක. මෙච්චරයි දාන්න තියෙන්නේ වෙන මොකුත් දාන්න නැහැ. කොටුව ඇතුලේ මේක දාගමු උත්ප්‍රේරක ප්‍රධාන ආකාර දෙකයි ධන උත්ප්‍රේරක සහ මන්දක. ධන උත්ප්‍රේරක සහ මන්දක. මේ කෑල්ල දාගන්න. රූල් ටික ඇතුලේ. හරි නේද? දැන් යන පළලින් ප්‍රේරක ගැන අපි කියමු. පළලෙහා තිත්තිරේ යන දරුවක් දාලා රසායනික ප්‍රතික්‍රියාවකදී උත්ප්‍රේරක භාවිතා කරන විට උත්ප්‍රේරක භාවිතා කරන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. ළමයි උත්ප්‍රේරක පාවිච්චි කරනකොට ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මන්දක පාවිච්චි කරද්දී මොකද වෙන්නේ? ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඊළඟ රූලේ ලියන තරුවක් දාලා පළවෙනි රූලේ තරුවක් දාලා ලියන මන්දක භාවිතයේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වේ. මන්දක භාවිතයේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වේ. ශීඝ්‍රතාවය අඩු වේ. හරි ළමයි. ඔතනම ඉස්සරහා රූල් ටිකක් නැහැ නිකන් හිස්තැනක් තියෙන්නේ. රූල් දෙක තුනක් ගහගන්න. හතරක් විතර ගන්න. රූල් හතරක් විතර. උත්ප්‍රේරක වල අර්ථ දැක්වීම දුන්නේ. එහා පැත්තේ හිස්තැනේ හිස් ඉඩේ රූල් හතරක් විතර ගහගන්න. පොඩි කරුණක් ලියන්න තියෙනවා. උත්ප්‍රේරක කියන්නේ මොනවද කියලා.
හරිනේ. ලියන්න මෙහෙම උත්ප්‍රේරක යනු උත්ප්‍රේරක යනු රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන නමුත් ප්‍රතික්‍රියාවේදී වැය නොවන द्रव्य वे प्रतिक्रियावेदी व्यय नवन द्रव्य वे प्रतिक्रियावेदी व्यय नवन द्रव्य वे තමයි උත්ප්‍රේරක කියලා අපි කියන්නේ. හරි. ඔන්න මේ උත්ප්‍රේරක කතාවත් හරි බලන්න එහා පැත්තේ පිටුව. එහා පැත්තේ තමයි උත්ප්‍රේරක වල පොඩි graph එකක් තියෙනවා පොඩි ප්‍රස්ථාරයක් තියෙනවා ඒක ගැන හිතන්න එපා ඒක අපිට ඕනේ නැහැ මේ උසස් පෙළට දාන ප්‍රස්ථාරයක් දෙන්නේ නම් ඒක ඕනේ නැහැ මේ වෙලාවේ. හරි දැන් අපි උත්ප්‍රේරක වල උදාහරණ කීපයක් බලමු. බලන්න පළවෙනි එක ඇමෝනියා සෑදීම. ළමයි ඇමෝනියා හදනවා නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුවයි එකතු කරලා. NH3 ඇමෝනියා. ඔය රසායනික පොහොර හදද්දීම මේ ඇමෝනියා බැදලා. හරි. එතකොට මේ ඇමෝනියා නිපදවීමේදී අපි මේකට කියනවා හේබර් ක්‍රමය කියලා. මේකට සවිවරයකට පාවිච්චි කරනවා. සවිවර යකඩ. ඔන්න යකඩ පාවිච්චි කරනවා හේබර් ක්‍රමයේදී නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු කරලා ඇමෝනියා හදනවා. ඇමෝනියා නිපදවීමේ වේගය වැඩි වෙනවා සවිවර යකඩ දැම්මට පස්සේ. හරි. ඒ තමයි පළවෙනි කාරණා. දෙවෙනි අවස්ථාව බලන්න. සල්ෆියුරික් අම්ලය සෑදීම. මේක අපි ලියලිමු. දැන් බලන්න පළවෙනි එක ඇමෝනියා නිපදවීමේ ක්‍රමය හේබර් ක්‍රියාවලිය නැත්නම් හේබර් ක්‍රමය. උත්ප්‍රේරකය ලියන්න. සවිවර යකඩ උත්ප්‍රේරකේ දාන සවිවර යකඩ බලන්න දෙවෙනි එක සල්ෆියුරික් අම්ලය නිපදවීම. නමයි මේ සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරනකොට හරිද සල්ෆර් ඩයොක්සයිඩ් වලට ජලය දාලා ඔය වගේ ක්‍රියාවලියකින් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරනවා. හරි. මේ සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරනකොට වැනේඩියම් පෙන්ටොක්සයිඩ් V2O5
V2O5 vanadium pentoxide පාවිච්චි කරනවා අපි උත්ප්‍රේරකයේ විදියට. හරි. එතකොට සල්ෆියුරික් අම්ල නිෂ්පාදන වේගය වැඩි වෙනවා. vanadium pentoxide දැම්මම. හරි. මම මෙතන ලියනවා මේක සිංහල නම. vanadium pentoxide V2O5 දාගන්න. අපි මේකට කියනවා තව නමක් චුට්ටක් ඉන්න. ඕකේ තියෙන මාතෘකාව සල්ෆියුරික් අම්ලයේ සෑදීම කියලා විතරයි. අපි මේකට මේ contact method කියලා දාලා දෙමු ඉංග්‍රීසි වලින්. ලියන්න දෙන සිංහලෙන් උඩින් ස්පර්ශ ක්‍රමය. අපි මේකට කියනවා ස්පර්ශ ක්‍රමය කියලා. ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිකුත් වෙයි. ස්පර්ශ ක්‍රමය. ස්පර්ශ ක්‍රමය. ඔන්න. ස්පර්ශ ක්‍රමය. තුන්වෙනි අවස්ථාවට යම් නයිට්‍රික් අම්ලය නිපදවීම HNO3. මේ නයිට්‍රික් අම්ලය නිපදවීමට පාවිච්චි කරනවා ඇමෝනියා වලින් නයිට්‍රික් අම්ලය නිපදවනවා. ඒකට පාවිච්චි කරනවා ප්ලැටිනම් කියන උත්ප්‍රේරකය. උත්ප්‍රේරකය ප්ලැටිනම්. මේක ලියන්නේ vanadium pentoxide කියලා. කලින් එකේ උත්ප්‍රේරකේ නම ලියා ගන්න vanadium pentoxide. තුන්වෙනි එකේ උත්ප්‍රේරකේ ප්ලැටිනම්. රත්තරන් වලට නම් ඉලයි ඈ. වරාංගල PT ප්ලැටිනම්. ඇමෝනියා වලින් නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදී ප්ලැටිනම් තමයි උත්ප්‍රේරකයේ විදියට භාවිතා වෙන්නේ. ප්ලැටිනම්. अंक 4 मार्गरीन निष्पादने हर विविध तेल वलिन मार्गरीन निष्पादने अभी මේකට පාවිච්චි කරනවා නිකල්. හරි. උත්ප්‍රේරකේ නම නිකල්. उत्प्रेरके निकल उत्प्रेरके यार सब बरेकडे vanadium pentoxide platinum निकल आमेल ඔන්න වැඩි හරි ඒක සම්පූර්ණයි බලන්න මම පාවි ඉතින් සෑම අවස්ථාවකදීම රසායනාගාරයේ විවිධ නිෂ්පාදන ක්‍රමින් තීරණාත්මක කාර්යය කරන විශේෂ සහායකයෙක් ඒ කියන්නේ උත්ප්‍රේරක. ඒතකොට මෙයා වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය විතරක් වැඩි කරලා දෙන්න. මෙයා සාගරයකට මේ කට්ටියම ඉන්නවා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය විතරක් මෙයාලා වැඩි කරවලා දෙනවා. හරි. වැඩි කරලා දෙනවා. අපි මේ කතා කරේ ඉතින් උත්ප්‍රේරක ගැන. ළමයි තව මම උත්ප්‍රේරකයක් කියන්නම් ඔයාට. හරි. ඒක එහා පැත්තේ තියෙනවා. අපි ඒක එහෙම කතා කරමු. පෙළ ගන්න එහා පැත්තේ පිටු කතා කරන්නේ. තියෙනවා ආහාර දිරවීමේ ක්‍රියාවලිය. ආහාර දිරවීමේ එන්සයිම්. දැන් ඔන්න හිතන්න මේ අපි කෑම කනවනේ. කෑම කෑවට පස්සේ කෑම ජීර්ණය වෙලා අපේ ඇඟට උරා ගන්නවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය මගින්. හරිද? දැන් අපි වැඩිපුර කන පෝෂක පදාර්ථයක් පිෂ්ඨය කියලා කියන්නේ. පිෂ්ඨය. නේ අපි පිෂ්ඨය කෑවහම අපේ ඇඟ ඇතුලේදී මේවා ග්ලූකෝස් බවට පත් කරනවා. අපේ ඇඟ ඇතුලේදී ග්ලූකෝස් බවට පත් කරනවා. ළමයි දැන් මේ ඇඟ ඇතුලේ වෙන ක්‍රියාවලිය හරිද? අපි එළියේදී නිකන් සාමාන්‍ය මේ වගේ පරිසරයකදී කරන්න ගියොත් ලේසි නෑ. හරි? හිතන්නකෝ අපි සාමාන්‍ය පරිසරයේ පිෂ්ඨය ග්ලූකෝස් වලට කඩලා ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ කරන්න යනවා සාමාන්‍ය පරිසරයේ. ළමයි සාමාන්‍ය පරිසරයේදී මේ පිෂ්ඨය ග්ලූකෝස් බවට පත් කරන්න නම් තනුක අම්ලයක් දාලා රත් කරන්න ඕනි. තනුක අම්ලයක් දාලා සාමාන්‍ය පරිසරයේ රත් කරොත් තමයි
මේ පිෂ්ඨය ටික ග්ලූකෝස් බවට කැඩෙන්නේ. හැබැයි අපි උදේට දවල්ට රැයට බත් කාලා අම්ලයක් බීලා ලිපෝඩින් වඩිනවද? ආහාර ජීර්ණය කරගන්න, පිෂ්ඨය ටික ග්ලූකෝස් කරගන්න අපි ටක් ගාලා බත් කාලා උන පිෂ්ඨය කෑවා, අම්ලයක් බිව්වා ලිපෝඩින් වඩිනවා. රත් කරගන්න. එහෙම අපි ආහාර ජීර්ණය කරගන්නේ නැහැ නේ. එහෙම ආහාර ජීර්ණය කරගන්නේ නැහැ. එහෙනම් අපේ ඇඟ ඇතුලේ මේ පිෂ්ඨය ටික ග්ලූකෝස් බවට ලේසියෙන් පත් කරගන්න උත්ප්‍රේරක තියෙනවා. ඒ නිසා මෙච්චර ලොකු උෂ්ණත්වයකට රත් කරන්න ඕනි නෑ. අපේ දේහ උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් 37 තියාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. රත් කරන්නේ නැතුව සෙල්සියස් 37 තියාගෙන මේ වැඩේ කරන්න පුළුවන් උත්ප්‍රේරක භාවිතය. හරි. එතකොට අපේ ඇඟේ තියෙන උත්ප්‍රේරක කොට කියනවා අපි එන්සයිම කියලා. අපේ ඇඟේ තියෙන උත්ප්‍රේරක කොට අපි කියනවා එන්සයිම. ඉතින් මුලින්ම මොකද කරන්නේ? මේ පිෂ්ඨය ටිකට ඇමයිලේස් දාන. ඇමයිලේස් කියන එන්සයිම. ඇමයිලේස් කියන එන්සයිම. ඒතකොට මේක උත්ප්‍රේරකයක්. අපි මේකට කියනවා ජෛව උත්ප්‍රේරක කියලා. හරි. ඇමයිලේස් කියන එන්සයිම එක දාන්න. ඇමයිලේස් කියන එන්සයිම එක දැන් මම අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා. මෝල්ටෝස් බවට පත් වෙනවා. මෝල්ටෝස් බවට පත් වෙනවා. හරි. අපි අර එන්සයිම් ප්‍රතික්‍රියාවක් ශීඝ්‍රතාවය ගැන කතා කරේ. මෝල්ටෝස් බවට පත් වෙනවා. තාම ග්ලූකෝස් උනේ නෑනේ. මේ මෝල්ටෝස් අපේ ආහාර ජීවන පද්ධතියේ තියෙන එන්සයිම් එකක් මෝල්ටේස් කියලා. මෝල්ටේස්. මේ මෝල්ටේස් කියන එන්සයිමෙන් ග්ලූකෝස් බවට පත් කරනවා. ග්ලූකෝස් බවට පත් කරනවා. ඔන්න. හරි. අපේ ඇඟේ අපි ලොකු උෂ්ණත්වයකට රත් කරගත්තේ නැහැ. සෙල්සියස් අංශක 37 කියන උෂ්ණත්වයේම තියාගෙන උත්ප්‍රේරක පාවිච්චි කරලා පිෂ්ඨයෙන් ග්ලූකෝස් හදාගත්තා. අපේ ඇඟේ. එහෙම නැතුව අපි පිෂ්ඨය කාලා අම්ලයක් බීලා රත් කරගන්නේ නැහැ. මේ පොඩි මාළේ නැහැ. ග්ලූකෝස් කරගන්න. මේ වැඩේ වෙනවා. ඒතකොට මේ තියෙන්නේ උත්ප්‍රේරක වල භාවිත අවස්ථාවක්. ආහාර ජීර්ණය සඳහා මේ උත්ප්‍රේරක අපි භාවිතා කරනවා. බලන්න ඒක. ස්වභාවික උත්ප්‍රේරක නැත්නම් ජෛව උත්ප්‍රේරක කියලා අපි කියනවා. ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම්. ආහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම් වලට මේ උත්ප්‍රේරක විදිහට ක්‍රියාත්මක වෙනවා. කාර්යය ලියන්න. ලියන කාර්ය ටික ශරීරයට අවශෝෂණය කළ හැකි පරිදි 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 සංකීර්ණ ආහාර අවශෝෂණය කළ හැකි පරිදි සංකීර්ණ ආහාර කුඩා අංශු බවට බිඳ හෙලීම සංකීර්ණ ආහාර කුඩා අංශු බවට බිඳ හෙලීම සංකීර්ණ ආහාර කුඩා අංශු බවට බිඳ හෙලීම කුඩා අංශු බවට බිඳ හෙලීම ඔන්න ඒ තමයි ආහාර ජීර්ණය සඳහා වැදගත් වෙන එන්සයිම් වල කතාව. ඊළඟට මෝටර රථවල උත්ප්‍රේරක පරිවර්තක. ළමයි මේ මෝටර රථවල උත්ප්‍රේරක පරිවර්තක කියලා කියන්නේ වාහනවල සයිලන්ස් එකෙන් දුම් පිට වෙනවනේ. ওই පිට වෙන දුම් වල අහිතකර රසායනික සංයෝග තියෙන පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ් වගේ අහිතකර වායු වර්ග තියෙන්න පුළුවන්. මේ වායු වර්ග පෙරනවා උත්ප්‍රේරක පරිවර්තක වලින්. හරි. උත්ප්‍රේරක පාවිච්චි කරලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරගෙන එයාලා තියාගෙන පිරිසිදුව පිටට දානවා. පිරිසිදු කට්ටිය පිටතට දානවා. ඒක උත්ප්‍රේරක වල තව භාවිතයක්. බලන්න ඒක ඒකට අවශ්‍ය උත්ප්‍රේරක වෙන්නේ තමයි ප්ලැටිනම් සහ පැලේඩියම් කියන උත්ප්‍රේරක වර්ග දෙක. හරිද? ඒවා මේ මූලද්‍රව්‍ය දෙකක්. ලියා ගන්න මම බෝඩ් එකේ දාන්නම්. ප්ලැටිනම් හා පැලේඩියම්. ප්ලැටිනම් ගන්නු ගත්තා නේද?
ලියන උත්ප්‍රේරක වර්ග දෙක ප්ලැටිනම් හා පැලේඩියම්. ප්ලැටිනම් හා පැලේඩියම්. අනතර තියෙන හානිකර වායු අයින් කරනවා කියන කතාව. ඊළඟ එකට එන්න. බේකින් සෝඩා සහ විනාගිරි ප්‍රතික්‍රියාව. ළමයි විනාගිරි එක්ක මිශ්‍ර කරාට පස්සේ ප්‍රතික්‍රියාශීලතාවය වැඩි කරගන්න බේකින් සෝඩා පාවිච්චි කරනවා. ලියන උත්ප්‍රේරකය බේකින් සෝඩා. උත්ප්‍රේරකය ලියන බේකින් සෝඩා. බේකින් සෝඩා. ඔන්න බලන්න ඊළඟ එක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හරි. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියනවා මේ සමහර අය දන්නේ නැති තුවාල වුණාට පස්සේ තුවාල වලට දාන දුඹුරු පාට කුප්පියකින් ගෙනල්ලා අර දුඹුරු පාට බෙදලින් නෙමෙයි ඈ. හරි. මේක වතුර වගේ එකක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා කියන්නේ තුවාලෙට දැම්මම පෙනේනවා තුවාලෙ. තුවාලෙන් පෙනේන ද්‍රව්‍යයක් මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා කියන්නේ. මේක විෂ බීජනාශකයක් විදිහට පාවිච්චි කරනවා. ඒතර මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රත් කරාම ජලය සහ ඔක්සිජන් වායුව බවට කැඩෙනවා. ඒක තමයි සාමාන්‍ය ප්‍රතික්‍රියාව. ජලය සහ ඔක්සිජන් වායුව වලට කැඩෙනවා. එතකොට මේකේ ප්‍රතික්‍රියාශීලතාවය වැඩි කරන්න. හරි. මේකේ ප්‍රතික්‍රියාශීලතාවය වැඩි කරන්න. වැඩි ටිකකින් පුළුවන්. වැඩි චුට්ටක් වැඩිච්ච ගමන් ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙනවා. හරි. ආයේ විසරිත ආලෝකය. ආලෝකයේ වැටෙන තමයි දුරු පාට බෝතල් වල තියෙන්නේ. ආලෝකයේ වැටුනොත් මේ ප්‍රතික්‍රියාවේ වේගය වැඩි වෙනවා. එතකොට විසරිත ආලෝකයේ උත්ප්‍රේරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ආයේ මැංගනස් ඔක්සයිඩ් manganese oxide මේකත් ප්‍රතික්‍රියාශීලතාවය වැඩි කරන උත්ප්‍රේරකයක් manganese oxide. ඕකේ ටයිප් කරලා තියෙන උත්ප්‍රේරකය වැරදි නම. සමහර ජීවීන් තුල දක්වන තේ එන්සයිම් කියලා තියෙන ඒ ටික කපා උත්ප්‍රේරකයේ කියන එක ඉස්සරහ තියෙන එන්සයිම් සහ වර්ණන තුල කාරණා ඒ ටික ඔක්කොම කපලා උත්ප්‍රේරකය කියන වචනේ විතරක් තියෙනවා අනිත් ඔක්කොම කපා. අනිත් ඔක්කොම කපලා. කපලා දාලා එතනින් ලියන්න. වැලි විසරිත ආලෝකය manganese dioxide manganese dioxide. manganese dioxide. ඔය තමයි උත්ප්‍රේරකය. එරිලියන් වැලි විසරිත ආලෝකය manganese dioxide. වැලි විසරිත ආලෝකය manganese dioxide. හරි ඒ තමයි උත්ප්‍රේරක. ඒ උත්ප්‍රේරක දැම්මම මේ ප්‍රතික්‍රියාව වේගයෙන් වෙලා ජලය සහ ඔක්සිජන් වායුව පිට වෙනවා. හරි. ලියන්න කාර්ය ලියමු පාලින්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ශීඝ්‍රතාවය වැඩි කරයි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ශීඝ්‍රතාවය වැඩි කරයි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ශීඝ්‍රතාවය වැඩි කරයි. එහෙම ලියන්න. हाइड्रोजन पेरोक्साइड वल वियोजन शीघ्रतावे වැඩි කරයි. වියෝජන ශීඝ්‍රතාවය වැඩි කරයි. ළමයි ඒ වගේම මෙතන මන්දකයක් අපිට කතා කරන්න පුළුවන්. මන්දකයක්. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු කරන්න දායක වෙන කෙනෙක්. හරි. අපි මෙයාට සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් එකතු කරොත් H2SO4 මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් එකතු කරොත් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. හිමීට තමයි ඔක්සිජන් වායුව පිට කරන්නේ. ප්‍රතික්‍රියාවේ සාමාන්‍ය ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට සල්ෆියුරික් දානක මොකක් විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? මන්දකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. හරිද? ඔයාගේ ළමයි මේ දැන් ඔය පල්ලෙහා තියෙනවනේ සූර්ය කෝෂවල ප්‍රභාව උත්ප්‍රේරක කියලා. ඊට යටින් තියෙනවනේ පොඩි ඉඩක්. සාරාංශයේ උඩින්
නේද? සාරාංශයට උඩින් සූර්ය කෝෂ සහ ප්‍රභා උත්ප්‍රේරක කියන තර යටින් පොඩි ඉඩක් තියෙනවනේ. ආන් ඊතර ලියන්න තරුවක් දාලා. ඊතර ලියන්න මෙහෙම තරුවක් දාලා. ලියන්න එහෙම. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරවීම සඳහා 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 මන්දක භාවිතා කරයි. අඩු කරවීම සඳහා මන්දක භාවිතා කරයි. මන්දක භාවිතා කරයි. මන්දක භාවිතා කරයි. මන්දක භාවිතා කරයි. පහලින් ලියන්න උදාහරණ කියලා දාලා. පහලින් උදාහරණ කියලා දාලා ලියන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් එක්කල විට එහි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වේ. 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 ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වේ. ඒකටම ලියන්න චුට්ටක්. එබැවින් මෙහිදී සල්ෆියුරික් අම්ලය මන්දකයකි. 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 මන්දකයකි. මන්දකයක් වේවා. චුට්ටට දාගන්න තියෙන මේ ප්‍රතික්‍රියාව. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සල්ෆියුරික් දානවා. මේකපත් වෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඔක දාගන්න. හරි නේද? ඔන්න ඊළඟට තියෙනවා සූර්ය කෝෂවල ප්‍රභා උත්ප්‍රේරණය. ඒක ළමයි අපි සාමාන්‍යයෙන් දන්න සූර්ය කෝෂ තියෙනවානේ. සූර්ය කෝෂ වල අහු වෙනවා කරන්ට් එක එනවා. මේ සූර්ය කෝෂ නිෂ්පාදනය කරද්දී මේ උත්ප්‍රේරක අපි දැම්මොත් එහෙම චූටි ආලෝකයටත් ලොකු කරන්ට් එකක් ගන්නවා. ඒ කියන්නේ විදුලිය නිපදවීමේ වේගය වැඩි වෙනවා. හරි. ඒකට දාන උත්ප්‍රේරකය තමයි ටයිටේනියම් ඩයොක්සයිඩ් ලියාගන්න එක. ටයිටේනියම් डाइऑक्साइड लिया गया. टाइटेनियम डाइऑक्साइड भाविता करना. හරි නේද? ඔන්න ඔය තියෙන්නේ උත්ප්‍රේරක වල කතාව. අපි දැන් යනවා මේ මුළු පාඩමේ සාරාංශය ගැන කතා කරන්න. මේ පාඩමේ අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන කතා කරේ. ඒතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කරන්න පුළුවන් ආකාර කිහිපයක් කතා කරා.
ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක ටික තමයි මේ කතා කරන්නේ. හරිද? ඔයා මේකේ තවවත් දාලා මෙහෙම ලියා ගන්න ෂෝට් නෝට් එකේ මුලින්ම උතර දාන්න ඕන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කරන වැදගත් වෙන සමීකරණ දෙක. ඒ සමීකරණ දෙක කොට කොට සමීකරණ දෙකක් දාගත්තේ. ඒ සමීකරණ දෙක ලියා ගන්න ඕනිද? ඒ සමීකරණ දෙක ලියා ගන්න. ඒ සමීකරණ දෙක ලියා ගන්න චුටි ඉඩක් තියාගන්න. අනන්තයි සමීකරණ දෙක ලියන්න. තව පාඩේ ලියන්න දෙන්න මෙන්න මේ ටික. මේ ටික ලියන්න ඉඩ තියාගෙන සමීකරණ දෙක දාන්න. සාරාංශය අර්ථයේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ සමීකරණ දෙක ලියන්නේ දෙක. සාරාංශයට නේද? අපි ඊළඟට ලියමු ඒ ටික ඊට පස්සේ ඊට පහලින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක කියලා මේ ටික දාන්න. කෙටියෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක. කියලා ටික ලියන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක කියලා ටික ලියන්න. ළමයි මේ එතකොට අපි ඔය කතා කරලා ඉවර කරේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ පාඩම. අපිට තියෙන තව ප්‍රවේණීය පාඩම විතරයි. හරි. ඒක මම ආවට පස්සේ බලමු. විනාඩි 5ක් විතර පොඩ්ඩක් හෙට ගිහලා මොන ටිකේ මොනේ මොදගෙන ඉන්න. අපි දෙරින් එහා ප්‍රවේණීය පාඩම කතා කරගෙන යන්න. හරි. කලින් පාඩමේ අඩුපාඩු නෑ වගේ මම මතක. මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඊළඟ කතා කරමු. නැත්නම් අපි ප්‍රවේණීය පාඩමට යන්න. හරි. එහෙනම් ඉක්මනින් එන්න.